පරගල කියන ප්‍රදේශයේ දෙමළ ජනතාව ඒ වගේම සිංහල ජනතාව ජීවත් වෙන මේ ලයිම් ප්‍රදේශය නැත්නම් මේ ලයිම් ගම්මානය ඔබ දන්නවා මේ නායෑමත් එක්ක විනාශයට පත් වුණා. ඉතින් ඔබ මේ දකින්නේ මේ වීඩියෝ එකෙන් දකින්නේ මේ ස්ථානයේ සිදුණු දුක හිතෙනම තවත් එක් කතාවක්, කඳුළු කතාවක්. ඒ තමයි තමන්ගේ ආදරණීය පියතුමා රැගෙන ඒමට තමන්ගේ ආදරණීය පුතුණුවන් තමන්ගේ එකම වාහනේ වීල් එක අරගෙන මේ ස්ථානෙන් තාත්තව රැගෙන එන්නට යන අවස්ථාවේදී මේ නායෑමට හසු වුණු ත්‍රිරෝද රථය තමයි මේ ඔබ මේ වීඩියෝවෙන් දැන් දකින්නේ. ඉතින් ඇත්තටම බොහෝ පිරිසක් මේ ස්ථානයේ මේ නායෑම නිසා ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් අපි ඒ අයට උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ වේවා කියලා, නිවන් දකිත්වා කියලා හදවතින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ දකින්නේ මේ ඉහළට මේ පරගල ප්‍රදේශය බලන්න නායෑම, මේ කබරගල කඳු වැටියේ නායෑමෙන් විශාල විනාශයක්, මේක සුළුපටු විනාශයක් නෙවෙයි. මේ වීඩියෝ ඔබ දකින මේ විනාශය මම හිතන්නේ මේ මෑත ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම නායෑම තමයි මේ ගම්පල රාජධානියේ මේ කබරගල කඳු වැටිය නායෑමේ මේ කතාපුවත. ඉතින් මේ අවස්ථාවේදී විශාල පිරිසක් අවතැන් වෙලා ඉන්න, ඒ වගේම ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙක් මේ සියලු දෙනා වෙනුවෙන් උපකාර කරන්නට බලාපොරොත්තු වෙමින් හිටියත් සමහරක් අයට මේ ස්ථානයේ ළඟා වීමට නොහැකි අවස්ථා